අයිබෝන් කියන ඔයාලා හැම කෙනෙක්ටම ඒ වගේම ගොඩක් ආදරෙන් පිළිගන්නවා අපේ YouTube නාලිකාවට. අදත් අපි ඔයාලත් එක්ක කතා කරනවා ලාංකේය සම්භවයක් සහිත නිලියක් කොහොමද කොලිවුඩ් ජයගත්තේ කියලා. ඒ කවුද කියලාත් අපි ඔයාලට කියනවා. හෙට්ටිආරච්චිගේ මිෂෙල් දිල්හාරා. ඔයාලට මේ නම පුරුදු ඇති කියලා මම විශ්වාස කරනවා. ලාංකේය ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයින්ට මිෂෙල් දිල්හාරා කියන නම අමතක වෙන්න විදියක් නැහැ. 1996 මැයි පළවෙනිට උපත ලැබපු මිෂෙල් දිල්හාරට මේ වෙනකොට වයස අවුරුදු 28ක්. නිගම්බ සවුත් ඉන්ටර්නේෂනල් ස්කූල් එකෙන් වගේම නිවස්ටඩ් ගර්ල්ස් කොලේජ් එකෙන් අධ්‍යාපනය හදාරපු මිෂෙල් ටෙලිනාට්‍යයට පිවිසෙන්න කලින් මේ ගැන හොඳ හැදෑරීමක් ඇතිව තමයි පිවිසිලා තියෙන්නේ. රංගන ශිල්පිනියක්, පරිසර ක්‍රියාකාරිනියක්, ඒ වගේම කතුවරියක් විතරක් නෙවෙයි, සමාජ ක්‍රියාකාරණයක් විදිහට ප්‍රසිද්ධ මිෂෙල් දිල්හාරා මේ වන විට අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍ය නිලියක් විදිහට තමයි බොහෝ දෙනා හඳුන්වන්නේ. මිෂෙල් ගැන ඔයා නොදන්න තවත් කාරණාවක් තියෙනවා. එයා උපයන මුදලින් කොටසක් ඇය අසරණ අයගේ ජීවිත නගා සිටුවන්නත් යොදවනවා. මේ නිසා අපිට මිෂෙල්ව ඩෝන කෙනෙක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. 2016 වසරේදී තමයි මිෂෙල් දිල්හාරා තමන්ගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ. සාරංග මෙන්ඩිස් විසින් අධ්‍යක්ෂණය කළ දේදුන්නයි ආදරය ටෙලිනාට්‍ය හරහා ඇය පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයින් අතරට නොදරන රුපවාහිනී නාට්‍යාව මගින් විකාශනය වූ මේ ටෙලිනාට්‍ය අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍යයක් බවට පත් වුණා. නමුත් ඇය බොහෝ දෙනා අතර ආදරය කරන චරිතයක් බවට පත්වන්නේ සල් සපුනා ටෙලිනාට්‍යයේ විශේෂයෙන්ම නාලන් මෙන්ඩිස් විසින් අධ්‍යක්ෂණය කළ සල් සපුනා ටෙලිනාට්‍යයේ ඇය කළ රංගනය නිසා. විශේෂයෙන් මේ ටෙලිනාට්‍ය දීර්ඝ ටෙලිනාට්‍යයක්. ටෙලිනාට්‍ය අතරමැද තමයි ඇය ටෙලිනාට්‍ය සම්බන්ධ වෙන්නේ. පුංචි පත්තරකාරී කියන චරිතයෙන් ඇය බොහෝ දෙනා අතර ආදරයට ලක් වෙනවා. ඇය අතරමැදදී ටෙලිනාට්‍ය සම්බන්ධ වුණත් මේ චරිතය ගොඩක් ජනප්‍රිය එකක් බවට පත් වෙනවා. මේ වෙනකොට මිෂෙල් ජනප්‍රියම නිලිය, නැගියන නිලිය ඇතුළු විවිධ සම්මාන ගණනාවක් තමන්ගේ රංගන හැකියාව නිසා දිනාගෙන තියෙනවා. ඒලෙවල්ස් ඉවර කරාට පස්සේ මිෂෙල් අනෝජා වීරසිංහ සහ දමයන්ති ෆොන්සේකා කියන ප්‍රවීණයන් යටතේ තමන්ගේ රංගනය වැඩි දියුණු කරගන්න අභ්‍යාසවල පවා නිරත වෙලා තියෙනවා. වර්තමානයේ ඇය IT සහ සයිකොලොජි සම්බන්ධව ඩිග්‍රී එකක් හදාරනවා කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. මිෂෙල් කියන්නේ තමන් කරන වැඩේට 100% කැපවීම ලබා දෙන නිලියක්. ඒ බව ශේෂත්‍රයේ හැම කෙනෙක්ම දන්නවා. තමන් බාරගන්නේ කුඩා ටෙලිනාට්‍යයක්ද කුඩා චරිතයක්ද කියන එක ඇයට අදාළ වෙන්නේ නැහැ. ඇය තමන් කරන චරිතයට උපරිම සාධාරණයක් ලබා දෙනවා. දාරා, පූරි, කිසා, එමි කියන ටෙලිනාට්‍යවල ඇය කර රංගනයන් අපිට කවදාවත් අමතක කරන්න බෑ. සිහින කුමාරි, සිහින සමාගම, සිදු, තුත්තිරි, සුදු ඇඳගෙන කළු ඇවිදින් වගේ ටෙලිනාට්‍යවල ඇය කළ රංගනයන් අපිට තවමත් මතකයි. විශේෂයෙන්ම සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලිනාට්‍යයේ ඇය කළ රංගනයට ඇයට වසරේ නැගී එන ටෙලිනාට්‍ය නිලියට හිමි සම්මානය පවා හිමි වෙනවා. කාසි, සිදාදියේ සමනලියෝ, Can You Hear Me වගේ ටෙලිනාට්‍යවල ඇය කළ රංගනයන් විශේෂයෙන්ම පෝප්පීදිය, පොදු සීසන් 2 වගේ ටෙලිනාට්‍යවල කළ රංගනයන් අපිට අදටත් මතකයි. මිෂෙල්ගේ ටෙලිනාට්‍ය රංගනයන් අතර අමතක කරන්න බැරි රංගනයක් තමයි ලලයි ලයිලයි ටෙලිනාට්‍ය ඇය කළ චරිතය. ආයාචනා, ගංකුඩ බණ්ඩා, ආරත හේරා වගේ ටෙලිනාට්‍යවල ඇය කරපු රංගනය ප්‍රේක්ෂකයන් අදටත් මතක් කරනවා. කන්තෝරු මෝරු, ලලයි ලිලයිලයි, මැටි කඩුලු, රස රහසක් කියන ටෙලිනාට්‍යවල ඇගේ රංගනයන් විශිෂ්ට මට්ටමක තිබුණ කියලා විචාරකයෙක් පවා ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම රස රහසක් ටෙලිනාට්‍යයේ ඇගේ රංගනයට සම්මානයක් පවා හිමිවෙයි කියලා බොහෝ දෙනා විශ්වාස කරනවා. ඒවගේම මේ දිනවල ඇය රොන් සොයා ටෙලිනාට්‍යයේ චරිතයකින් ප්‍රේක්ෂකයින් අතරට පැමිණෙනවා. ඉතින් ඔන්න ඕක තමයි මිෂෙල්ගේ ශ්‍රී ලංකාව ඇතුළේ රංගන ජීවිතයේ තත්ත්වය. හැබැයි මිෂෙල්ට හැකියාව ලැබෙනවා අපේ ජනප්‍රිය නිලියන් වගේම කොලියුඩ් වලට සම්බන්ධ වෙන්න. ඉතින් ශ්‍රී ලාංකේය නිලියක් කොලියුඩ් ජයගත්ත ඊළඟ පරම්පරාව විදිහට අපිට මිෂෙල්ගේ පරම්පරාව හඳුන්වලා දෙන්න පුළුවන්. ඇයට මේ අවස්ථාව ලැබෙන්නේ අදිරන් චිත්‍රපටය හරහා.
අදිරන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්න ඇයට අවකාශය ලැබෙනවා. මේ චිත්‍රපටයේ ට්‍රේලර් එක මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා. ට්‍රේලර් එකේ ඇගේ රංගනය පිළිබඳව බොහෝ දෙනා මේ දවස්වල කතා කරනවා. ඇන්ටන් සහ දීප්තිකා විසින් නිෂ්පාදනය කළ මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන්නේ දිනේශ් කනගරාජ්. මිචෙල් එක්ක සුදර්ශන් රවීන්ද්‍ර මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රංගනයෙන් එකතු වෙලා ඉන්නවා. දමිළ භාෂාව චතුර විදිහට කතා කරන්න සහ ඉගෙන ගන්න ඇයට මේ චිත්‍රපටය හරහා අවකාශය ලැබිලා තියෙනවා. මිචෙල් කියන්නේ අභියෝග වලට බය නැති අභියෝග බාරගන්න කැමති නිලියක්. ඒ නිසා මේක ඇයට අභියෝගයක් වුණේ නැහැ. විශේෂයෙන්ම ඇගේ බාහිර ස්වරූපය දමිළ තරුණියකට ගොඩක් සමාන නිසා ඇයව ඉදිරියේදී බොලියුඩ් වල කොලියුඩ් වල අපිට නිතර දැකගන්න ලැබේ කියලා බොහෝ විචාරකයන් මත පල කරනවා. සමහර අවස්ථාවලදී ලාංකේ කලාව ඇතුළේ ඇයට හිමිවෙන්න ඕනි ස්ථානය නිවැරදිව හිමි උනාද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. නමුත් ඇය ඇගේ දක්ෂතාවයන් නිසා කොලියුඩ් වල තමන්ගේ නම ඉහලින්ම සනිටුහන් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙවෙයි අදිරන් චිත්‍රපටයෙන් පස්සේ අයට තවත් චිත්‍රපටයක් ලැබිලා තියෙනවා. මේ චිත්‍රපටයේ වැඩ කටයුතු ඉදිරියේම ආරම්භ වෙනවා කියලා තමයි අපිට ආරංචි වෙලා තියෙන්නේ. ඉතින් ඉදිරියේ ශ්‍රී ලංකේ ටෙලිනාට්‍ය කලාවේ සහ චිත්‍රපටවලට වඩා ඇයව බොලිවුඩ් සහ කොලිවුඩ් චිත්‍රපටවලින් අපිට දැක ගන්න හැකියාව ලැබේ. ඒක අපිට ලොකු සතුටක්. 2018 වසරේදී ඇය ලංකාවේ උදුම්බරා චිත්‍රපටයේ සුළු චරිතයකින් ප්‍රේක්ෂකින් අතරට සම්බන්ධ වෙනවා. ඒක තමයි ඇගේ සිනමා ප්‍රවිෂ්ටය. ඊට පස්සේ සෝලෝ ටවුන් චිත්‍රපටයෙන් ඇය ප්‍රධාන චරිතයකින් රංගනයට එකතු වෙලා තිබුණා. බොහෝමයක් දමිළ සිනමා අධ්‍යක්ෂකවරුන් මිචෙල් දිහාවට ඇහැගාගෙන තමයි ඉන්නේ. මොකද එයාගේ රංගනය සහයගේ සුන්දරත්වය මේ හැම දෙයක් තුළින්ම ඔවුන්ට එයාගෙන් හොඳ වැඩක් දමිළ සිනමාවට ගන්න පුළුවන් කියලා ඔවුන් විශ්වාස කරනවා. ඒ නිසා ඉදිරියේදී මිෂෙල්ගේ ජීවිතය වෙනස් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේක ලාංකේය සිනමාවට ලාංකේය කලාවට විශේෂ සිදුවීමක්. මොකද ලංකාව ඉපදිලා ලංකාව කෙනෙක් ජාත්‍යන්තරයට ගිහින් මේ වගේ ජයග්‍රහණයක් ලබා ගන්නවා කියන එක සුවිශේෂී දෙයක් නිසා. ජැක්ලින්ගෙන් පස්සේ මිචෙල් දිල්හාරත් තමයි මේ විදිහට අපේ නම ජාත්‍යන්තරයට ගෙනියන්නට කොලියුඩ් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි සුබපතමු මිෂෙල්ට තමන්ගේ රංගන ජීවිතය සාර්ථක කරගන්න හැකියාව ලැබෙන්න කියලා. ඔල හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි අපිත් එක්ක එකතු වෙලා ඉන්නට. අපි YouTube එක සබස්ක්‍රයිබ් කරන්න කියලාත් ආරාධනා කරනවා. ඒ වගේම බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ගිහිල්ලා එන්න.